මොනින් මචං. හායි මොනි මේ මොකද උනේ අර ඊයේ හවස ගියානේ කෙල්ලගේ පස්සේ අම්මා වෙලාවට මතක් කරේ. මේ උදව්වක් ඕනේ ඒකට. මොකක්ද උදව් අම්මු චිට් එකක් දෙන්න. ඒක ගිහිල්ලා දීපන්. අනේ මේ මට ඔය කෙල්ලොන්ට චිට් දෙන්න යන්න බෑ අපි වගේ පස්සෙන් එන්න තියාගන්න කද්ද බං මං වෙනුවෙන් කරන්න බැරිද බං? බෑ මට නම් බෑ අනේ බං මේ කෙල්ලෙක් පස්සේ යන්නේ නැතුව ආච්චිලා පස්සේ යන්නේ බෑනේ බං උදව්වක්. ඔබ ගිහලා ඕවා ටෝක් කරලා දාගනින් මට නම් බෑ මං දැක්කේ ඊ පස්සේ කියලා හලහල යනවා Star back to school. හායි මම යස්තිරු විමුක්ති. මම සංජු හසරංග ඉතින් සංජු අද අපි මොකටද මේ ඇවිල්ලා ඉන්නේ? අද අපි ඇවිල්ලා ඉන්නේ Star back to school එක අනිවාර්යෙන්. ඉතින් අපි අද අපේ ලස්සන මතකයන් ගොඩක් අපේ ඉස්කෝලේ කාලේ අපේ ලස්සනම කාලේ මතකයන් ගොඩක් බෙදා හදා ගන්න ගොඩක් දේවල් කතා කරන්න අපි ලෑස්තිලා ඉන්නව නේද? එහෙනම් අපි ගිහින් බලමුද? අනිවාර්යෙන්. ඉතින් සංජු මොකද මේ ටික වගේ වෙන්නේ? මේ ටිකේ සියත ටෙලිඩ්‍රාම එකේ සින්දු කියන ටෙලිඩ්‍රාම එකේ සාරණ්‍ය කියලා ගොළු කැරක්ටර් එකකින් තමයි මං නෑ ගොළු කැරක්ටර්. ඔව් ඉස්සරහට එන්නේ ගොඩාක් කටි අඳුරන්නේ ඒකෙන් ඊට අමතර පාටකුරුල්ල එකේ චාරු කියන චරිතකේ මේ දවස්වල කෙනෙක්ගේ හොරා අල්ලන්නත් මං තමයි දාලා ඉන්නේ. ඉතින් ඔව් තමයි. ඉතින් අයියාගේ වැඩ මොනවාද? මගේ මේ ටිකේ රාග මේ ඩ්‍රාමා එකේ ITN එකේ ඒකේ කැරක්ටර් එකක් යනවා මේ ටිකේ සහ YouTube series දෙකක් විතර මේ ටිකේ ෂූට් වෙනවා. එකක් නම් මේ විදිහට යනවා. මේ ටිකේ කොහොමද වැඩ? ඉතින් අපි දෙන්න හම්බ වෙන්නේ අපි අවුරුදු කුමරගේ මුලින්ම හම්බෙන්නේ අවුරුදු කුමරකේ නේ. අපි ඒකේ බෙස් ෆොටෝජෙනික් කාලේ අපි දෙන්න. අපි දෙන්නමයි. හරි හරි. ඉතින් අද අපි ගොඩක් සෙග්මන්ට් 4ක් තියෙනවා අපිට කරන්න. ඉතින් ඒ වලින් ගොඩක් හොඳ විනෝදයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නේද? එහෙනම් බලමුනේ. අනිවාර්යෙන් අපි අපේ ඊළඟ සෙග්මන්ට් එකට යමු. ඉතින් අපේ පළවෙනි සෙග්මන්ට් එක තමයි ස්කූල් මෙමෝ. ඉතින් ඇත්තටම මේක අපිට කරන්න තියෙන්නේ අපේ ඉස්කෝලේ කාලේ ලස්සන මතකයන් පනිෂ්මන්ට්ස් තියෙනවා. ඒ මතකයන් ගැන අහන්න තියෙනවා ප්‍රශ්න. ඉතින් සංජුගෙන් අහන්න තියෙන ප්‍රශ්න මං ගාව තියෙනවා. මගෙන් අහන්න තියෙන ප්‍රශ්න සංජු ගාව තියෙනවා. මන් දන්නේ අමාරුවේ වැටෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. මට පෙන්නන්නේ නැහැ මේවා. ඒක තමයි බයෙත් බෑ. චුට්ටක් බලමු ඉතින් මොකක් වෙයිද කියලා. ඊට කලින් සංජු අපි ඉස්කෝලේ එක මතක් කරලමු නේද? ඉතින් වාගේ ඉස්කෝලේ මොකද්ද? මගේ පාසල් දෙකක් තියෙනවා. ඉස්කෝලේ දෙකක්. ඒ කියන්නේ කොළොන්නාව බාලිකා විද්‍යාලයට මම 10 වසරට වෙනකන් ගියේ. 10න් පස්සේ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය. ඒ තමයි මගේ පාසල් දෙක. ඕකේ. ඔයාගේ? මගේ මමත් ඇත්තටම ඉස්කෝල දෙකකට ගියා. මුලින්ම ගියේ ගමේ ඉස්කෝලේට. ඒක මට්ටාකොටුව කනිටු විදුහල. ඊළඟට මම ශිෂ්‍යත්වයෙන් පස්සේ යනවා මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයට. ඉතින් ඒ ලෙවල් ඉවරනකම්ම මම ඉන්නේ සේවියර්ගේ තමයි. හොඳයි. අපේ එහෙනම් සෙග්මන්ට් එක පටන් ගමුද? කවුද මුලින්ම අහන්නේ ප්‍රශ්න? මං අහන්නද? ඕකේ. ලේඩිස් ෆස්ට්. එහෙනම් ස්කූල් කාලේ ආසාවෙන්ම ගිය සෙමින එක මොකක්ද? මා ආසාවෙන් ගිහින් තින් සෙමින එකට මොකක්ද? මෙහෙම ආසාවෙන් කියන ආසාවෙන් වගේම බයෙන් ඒක හරි විශේෂයි. මොකද මේ ඒකේ ඒ ලෙවල් කාලේ මම කරේ සයන්ස් මම බයෝ කරේ. අපේ සෙමින සාමාන්‍ය එක්ක අපේ ස්කෝලෙමයි තියෙන්නේ. නැත්නම් අපේ ළඟ තියෙනවා මේ ජෝසප් පාස් එක. ඒකත් බෝයිස් කොලෙජ්. එතකොට කිසිම ගතියක් නැහැ මට. එතකොට මේ කොමර්ස් එකේ සෙමින එකක් තිබ්බ කොන්වෙන්ට් එකේ ළඟම අපේ ස්කෝල් ළඟම කොන්වෙන්ට් එකේ. ඊට පස්සේ දැන් ඕකට යන්න හොඳ chance එකක්. දැන් හැබැයි ඉතින් මම කොමර්ස් නෙමෙයිනේ. එතකොට මමයි තව මැත්ස් එකේ මගේ යාළුවෙකුයි දෙන්න ප්ලෑන් කරලා කොමර්ස් එකේ කොහොම යාළුවනේ ගැටලුවක් නැහැ. යාළුවොත් එක්ක කතා කරගෙන හෙන රිස්ක එකක් බයෙත් තමයි අපි ගියා. ඒක ඉකෝන් සෙමින එක. අපි ගියා කොන්වෙන්ට් එකට කොමර්ස් අය විදියට. ඉතින් ගිහිල්ලා හැබැයි ඊට පස්සේ කොමර්ස් පේපර් මේ ඉකෝන් පේපර් එකක් දුන්නා. දන්නේ නැහැ නේ ලියන්න. ඉතින් අපි සයන්ස් නේ. හැබැයි ඉතින් අර කට්ටිය ආතල් ගත්තට මේ දැන් අපි ගියේ සයන්ස් එකේ දෙන්න. අපි තමයි උවමනාවෙන්ම ලියන්නේ. මොකක් හරි එකක් ප්‍රශ්නයක් ඇහුවොත් අනාතයිනේ දෙන්න උත්තරේ. අපි දෙන්න හෙන්න තැම්පත් ළමයි වගේ ඉන්නේ. කෙල්ල බලන්න තමයි ගියේ. අවසානයේ පොත බලාගෙන ඉන්න උනා. පොත බලාගෙන ඉන්න උනා නැත්තම් දෙපැත්තෙම කුටි කොන්වෙන්ට් එකනොත් කාලා අපි ස්කූලෙත් කන්න වෙනවා. එහෙනම් ඉතින් ඒක තමයි ඇත්තටම මේ අමතක නොවෙනම සෙමින එක.
ඊළඟ ප්‍රශ්නය යන්නනේ වාගේකට. වාගේ පළවෙනි ප්‍රශ්නේ ස්කූල් එකේ ටීචර් කෙනෙකුට බය කරපු ජොලිම වැඩේ මොකක්ද? ඒක තමයි හොඳම එක. අපේ යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. ගායාශිනී, උපේක්ෂා, නවෝදයා, මම. අපි 4 දෙනා. ප්‍රින්සිපල් එනවා කියලා මේ ඒ කියන්නේ අපිට ප්‍රින්සිපල් එනවා ක්ලාස් එකේ ටීචර් කිව්වා දැන් එනවා පන්ති බලන්න එනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි මොනවද කකා හිටියේ. ඇත්තටම ලැජ්ජයි වැඩේ. පස්සේ මේ කෝල් කරලා වනිත් දන්නේ නැහැ දැන් මේව බලලා. මේ අපි ලස්සන කලයක් තිබ්බ ක්ලාස් එකේ. අපිට පල්ලෙහාට දැන් දුවන්නේ පඩි පෙරත් නගිනවා. 4 වෙනි තට්ටුවේ අපි ඉන්නේ. අපි තග්ගල කරෝද ඉතින් අතේ දුවර කලයට. හොදලා ඉවරලා ඒක ගිහිල්ලා අල්මාරින් තියලා වහලා කරලා ඔක්කොම කරලා ආයිතින් ක්ලාස් එක කොහොම බල්ලා ගියාට පස්සේ අර ගිහිල්ලා හැබැයි කියන්නේ හොදලා ආගෙන ලේ විදිහට තිබ්බි. ඉතින් ඕක තමයි ඉතින් අපි බයම අහුනේ මොකුත් නැහැ. අහුන්නේ නැහැ. අහුන්නේ අහුනා නෝක නඩුවන්නේ. නෑනේ. ඔක තමයි ඉතින් අපි කරේ. අතල් වැඩ තමයි. මේ මං අහන්නන්නේ දැන් ඊළඟ එක. වාචාන්ස් ඉස්කෝලේ හොරෙන් පයින් කරන දේවල් මොනවද? හොරෙන් පනින කරන දේවල්. පනින්ඩ ඇත්තටම පනින්න මම පාවිච්චි කරනවා වෙනම මෙතැඩ් එකක්. සාමාන්‍යෙන් පයින විදි තියෙනවානේ එක්ක තාප්පෙන් පයිනවා පිටි පස්සේ ගේට්ටුවෙන් යනවා මොන හරි විදි තියෙනවානේ. මට ඇත්තනොයි තාප්පලින් පයිනසි ඒ කාලේ ටිකක් බෑ. නිකන් වැඩේ වණ කරගන්න ඕනේ නෑනේ. මම කරන්නේ මම ඉස්කෝලේ තුල ඩිපියුටි. එතකොට සාමාන්‍යයෙන් මේ එහෙම තැන තියන් ඉන්න නේද මාව කවුරුත් සැක කරන්නේ නැහැ. මං කරන්නේ කෙලින්ම බෑග් එක දාගත්තා මේන් ගේට් එකෙන් එළියට යනවා. ගිහිල්ලා ඉන්න සිකියුරිටි අංකල්ට අංකල් ගෙන් එන්නම් කියන් යනවා. ඒතර සිකියුරිටි අංකල් දන්නේ නැහැ මම මේ පනිනවා කියලා. එයා හිතන්නේ මම වැඩකට යනවා කියලා. ඒක මාර වැඩ. ඔව් හැබැයි පැනලා මේ එහෙම මාට්ටු වෙලාම මං යන්නේ මාට්ටු වෙලාම නැහැ. මං යන්නේ කෙලින්ම ගෙදර. මං කෙලින්ම ගේට් එකෙන් එළියට ගිහලා යන්න අංකල් කියන් යනවා. සිකියුරිටි අංකල් තාම ඉන්නවද? නෑනේ. දැන් නම් නැද්ද කොහෙද? දන්නවනම් ඉවරයි ඉතින් මේවා. අනේ ඉතින් හා කෙලින්න ඇති මොකක් කරන ඒ මනුස්සයාගේ ජොබ් එක ඉවරයි. හැබැයි ඉතින් කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ අන්ත. ඊළඟ ප්‍රශ්නේ ආසාවෙන්ම ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එක මොකක්ද? ආසාවෙන්ම ඉගෙන ගත්තේ ඩාන්සින්. ඩාන්සින්? ඔව්. ඒ කියන්නේ කැපවීමෙන්ම කරාද? ඔව් ඒක උඩරින්ම කැපවීම කියන්නේ මේ ක්ලාස් එකේ හිටියේ නෑ. නෑ. ආයි කියන්නේ මේ ඩාන්සින් රූම් එකේමයි. ඔව්. ඒ තරම් මේ හරිම කැපවීමෙන් කරා. හැබැයි ඒක සාමාන්‍ය ගොඩක්. ඒ පැත්තෙන් තමයි ගමනක් එන්න අවසානයේ බලන් ආවේ. මගේ ඉති අවසානය මගේ ගුරුතුමී ඇයිල්ල මේ රජන මිස් ඉට පස්සේ ආයි උඩට පාද පැත්ත ගීල අවසානය නි පැතර හැරුණු සෙන්ට්‍රියන් සයන්ජනස යත මගේ ඉටවස හිපොප්ස් ඉටසේ ඕහොම ඩාන්සිම් පැත තමන් ගොඩම් මිති ආසම එක ඕකේ මංහන්න ස්කෝල් කාලේ ප්‍රශ්යක ගැන කියන්න තිය මතක මොනාද ප්‍රශ්යක කවුද ඔයාගේ ක්‍රශ්යක කිව්වම අපි දැන් ක්‍රශ්ය ගැන තින දන්නවා ඒ කාල ක්‍රශ්ය ගැනත් පොඩ්ඩක් කියන්න ඒ කාලෙක ඒක හරි විශේෂයි හරි සාමාන්‍යෙන් අපි ක්ලාස්සේකර ගොමරි දකිනෙක් කෙනෙට කැමතිලා ඒ කරන එක වෙනයින මේකටයක් ස්පෙශල් කතාව අපේ ස්කෝලෙ තිබ්බා මමතොට පොඩි මරින්ද කෙනා මතගෙන කවරි කලාවට සම්බන්ධ කෙනගේ විශ්‍රාමුත්සව එක තිබ අපේ ස්කෝලේ එතකොට ගොඩක් ස්කෝලවලින් අපේ ස්කෝලට එක අයිටම් සිදිරිපත් කන ඩාන්සිං අයිටම් සනම්මන ඒකට ආව එක ස්කෝල එක ඩාන්සිං අයිටම එක අපපු ළම එක දැකල මට ඒ ළමයට හිතයනවා ඊට පස්සේ දැම් මටේ ළමයාව දැන් කතා කරන්න චාන්ස කිවල ඉන්න මෙන සහ දැන් ඒක හොස්ට් කරන්න අපිනේ අපි තත්ත තියන් ඉන්නත් එප ඒ නිසා ඒ මේක හිටිය මොකද මේ මම ඒකල්ටයක් ඩාන්සිංවලට ඉන්න ඩාන්සිං ටීච මගේ ඉන්න තිලෝක මිස් කියලා මිස්ස හරිකුතුයි එයා තමයි එක ඕගනයිස් වැඩ තිබේන්න මිස් එක් ඒ වැඩ කරගත්ත මටර ළමයාගේ නමුවත් වාගන් ඉද තිබෙන හැබම දැනගත්ත යාගේ ස්කෝල ඇගේ ස්කෝලය අපේ ස්කෝලට ළඟම මේ බාලිකා පාසල ළඟම ගොඩ ටුට්ටත් දුරයි ඊට පස්සේ දැන් මට මන් නමක්වත් දන්න එක ලොකු ස්කෝල හොයන්න බෑන මේ ගල් පස්සේ මං බලාපොරොත්තු වුණා මේලා මැද ඩාන්සිංහලට ආවන එයා එයි කියලා ඊළඟ සැරේ පාසල් නර්තන් තරග තියනවා දන්න ඇති ඒකට එයි කියලා ඊට පස්ස මං එහෙම දැති මේ අවුරුද්ධ මං බලන් ඉන්න හරි දෙයාවද හොයාගන්න ඒ හිතුවගේ ම තරගවලට යන සාමානීමට බෙරගහන්න පුළුව හොඳට එන්න ම සාමානය තරගවලට යනහෙම ගිහිල්ල මං මගේ වැඩෙත් ඉවර කරල ම ඒ ස්කෝල වට ඇවිදු ගල්ල හොයන්න එකන එක ස්කෝල තැන් තැන්ගල ඉන්න ඒ හෙව්ව හෙව මට හම්මුණේම නැහැ හම්මු නැහැ අන්තිමට ම වැඩේ අතඇරලා එද්දි
ළමයි ගොඩක් අසේ රිංගගෙනද එක ළමෙක් මගේ ඇගේ හැප්පෙනවා හැපිලා ඇ සෝරි කියනවා බලද ඒ ගල් මට ඕ මට හින්දි ෆිල්ම් එකගෙන හින්න හැපි පස්සේ එදත් මං හොරෙන් ෆොටෝ දෙක තුනන්න ගහන කටක් කරගන්න එන්න යාගේ අම්ම විලයා වික්තා යනවා එහෙමත් හොයලා අන්තිමට මට කොහොම හරි යාව දකිින් අවස්ථාවක් හොයාගන්න අවුරුදු 4ක් යනවා අවුරුදු 4ක් තිස්සේ මම හොයනවා මට යාළුවගෙන ඔබට පිස්සුද දන්නේ නැති කෙල්ලෙක් ඇයි ඔහොම හොයන්නේ මං ඒත් අතෑරිනේ මම කොහේ මම මේක හොයනවා ඊට පස්සේ හොයලා තව අවුරුදු දෙකක් යාගේ ක්ලාස් එකක් මන් දන්නේ ඒ ක්ලාස් එකට යනවා ගිහිල්ලා වැස්සේ හිටන් ඉන්නවා අයි පොඩි chance එකක් ගන්න කතා කරන්න බෑ යාගේ තාත්තා ඇවිල්ලා ගේට්ටුව ගාම ඉන්නවා දාගෙන යනවා නිකන් කඳුළුත් වෙනවා වගේ මට පේනවා දැන් මේ ඇත්තටම ඒක මාර ස්ටෝරිය එකක් මගේ ඊට පස්සේ තව අවුරුද්දක් try කරනවා එතකොට පළවෙනි දවසේ ඉඳලා අවුරුදු 6ක් try කරලා තමයි මම එයාට message කරන්න contact කරගන්නේ ඒත් එයාගේ A level result අහන්න මම message එකක් දැම්මම ඒකට විතරයි reply කරේ ඒ වෙලේ මම දැනගන්නවා මට ඒ reply එක දාන්න කිව්වෙත් එයාගේ boyfriend කියලා ඕ එයා කියන මම රිප්ලයි කරේ මගේ බොයිෆ්‍රෙන්ඩ් කියපු නිසා එයා කියලා තිනවා පවුමනා වුණත් ඒ කොල්ලෙක් මේ ඒ නිසා රිප්ලයි කරන්න කියලා මම හැබැයි එදා ඉඳන් ඒ වෙලේ මගේ අදහස් අතාරන මට ටැග් ඇඬෙනවා හැබැයි මං හිතුවා ඒ බෝයි මාර කෙනෙක් සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් අපේ කෙල්ලට කියන්නේ නැහනේ try කරන මේ කොල්ලෙක්ට මැසේජ් කරන්න කියලා ඒකේ කොල්ලා මෙයා ගැන තිබ්බ විශ්වාසය ඒකට මම ඒක හරියට අගය කරා අදටත් එයා මගේ හොඳම යාළුවෙක් ඒ ගර්ල් මේ එයා දැන් ડોක්ටර් කෙනෙක් බලලා දැන් එයාට ඇඳේ ඉද්දන් මොකද මට පේන ඔයා නිකන් කඳුරුත් පුරවගත්තා ඔව් යා කියනවා මේක මාර ස්ටෝරි එකක් ඉතින් අර හැබැයි අපි මේ අම්බු කියන්න ඕන අපි මේ කවදාවත් ලව් කරලා නැහැ නැත්නම් වැරදියට ගනි එයා මගේ දැනටත් බලන් ඉඳලා බලන් හිටියේ දැන් අපි හොඳම යාළුවෝ හොඳයි එච්චරයි ඉතින් ඊළඟ ප්‍රශ්නය වාටත් වගේම එකක් තමයි තියෙන්නේ ටිෂර් එකක් එහෙම එපානේ නෑ අවුලක් නෑ ෂේප් ස්කූල් කාලේ බෝයි කෙනෙක් ගැන ඇති වුණ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මොකක්ද එහෙම ඇතිලාම නැද්ද එන්න බෑ එහෙම ඉස්කෝල යන කාලේ මේ මොකද ඇත්තම කියන්නේ මගේ යාළුවන්ගෙන් ඇහුවොත් මාත් කොල්ලෙක් වගේ හිටියේ වාගේ මික්ස්ද ස්කෝල නෑ නෑ ගර්ල්ස් එක ඔව් මාත් කොල්ලා වගේ තමයි තනිකර එතකොට එහෙම ගන්න හැබැයි බෝයිස් කොලේජ් එක නිකන් ක්‍රෂ් එකක් වද කියන්නේ කිසිම කොල්ලෙක් ගැන නැද්ද වාගේ පස්සෙන් ඉන්න කෙනෙක් එහෙම ඇත්තටම හිටියේ නෑ මාරයි නෑ නෑ එක්කනේ මේ ඒ කියන්නේ ක්‍රෂ් ලව් එකක් තිබ්බා ඔව් නෑ ඒක එහෙම තිබ්බා ඒක ඉතින් අර මේකේ ඉස්කෝලේ කාලේට කියලා එකක් තියෙනවනේ එහෙම එකක් තිබ්බා ඉතින් ඒක ඔව් ඇත්තටම නෑ එහෙම මට ක්‍රෂ් එකක් නම් හිටියේ නෑ ඒ කියන්නේ මේ මගේ ක්‍රෂ් එක ඉතින් මේ ඇක්ටිව් ෆීල්ඩ් එකේ හිටියේ ක්‍රෂ් එකකට එහෙම කෙනෙක් හිටියේ ස්කෝල් කාලේ හරි එහෙම නෑ පාසල් ඒ කියන්නේ නළුවෙක්ට ඔව් නළුවෙක් තමයි ක්‍රෂ් එක ඕකේ වෙන නෑ තුමයි සතුටුයි හැබැයි නෑ එහෙම මොකද මාත් කොල්ලෙක් වගේ හිටියේ මගේ යාළුවෝ දන්නවා අපේ මේ කොළු කෙල්ල කියලා තමයි මට කියන්නේ දැනුත් වැඩි වෙනසක් දැන් නෑ ඔව් දැන් නෑ මේක මෙතන බෑනේ ඒකයි දන්නවනේ මම ඊළඟට වාටනේ වාගේ වාහන ඊළඟ මං අහන්නේ ඔයා ඒක මාව ගෙනිච්ච ඒ පැත්තටම මේ ස්කූල් කාලේ ජීවිතේ අමතක නොවන ස්කූල් කාලේදී ලැබුණු පනිෂ්මන්ට් එක මොකද්ද ස්කූල් කාලේ හම්බුණු පනිෂ්මන්ට් එක මොකද්ද අමතක නොවන අමතක නොවන මේක ඒක තියෙන්නේ මම මුලින් ගියේ ඉස්කෝලේ ඇත්තටම මම දෙක වසරේදී ගෑන් ළමයෙක්ට ලියුමක් ලියලා මං ගුටි කනවා හිත ලියුම ඇත්තරම මගේ නෙමෙයි මගේ අකුරු ලස්සනයි එතකොට එදා අපේ ටීචර් නෑ කියන්නේ ප්‍රයිමරි කියන්නේ එක ටීචර් කෙනා ඉන්නේ කොහම ඒ ටීචර් නේ දවස් දාතල්ල කියන එක ළමෙක් මට ලියලා දෙන්න කියලා මම ලියනවා ලියුමේ මං ලොකුවට ලියන්න දන්නේ නැහැ පොඩිනේ වාක්‍ය දෙකයි ওই ලියුමටම තිබ්බේ ලියලා පොඩි චිත්‍රයක් ඇඳලා දුන්නා ලියුම් කීපයක් පස්සේ දුන්නා පහුවදා ටීචර්ට ඒ ලියුම දුන්නා එතකොට දැන් ලියුමේ නම තියෙනවානේ ඒ කියන්නේ මම මෙහෙමයි මීට කියලා එතකොට නම් තියන අයවත් ගෙන්නලා මිස් මගේ අකුරු දන්නවා මාවත් ගෙන්නලා මටත් ගහලා ගැහුවට වඩා ප්‍රශ්නේ මිස් ගෙදරට කෝල් කරලා කිව්වා මෙයා මේම මිස්ටේක් එකතු අපේ ගෙදරට මෙයා ගෑන ළමයට ලියුමක් ලියලා අද මම ගැහුවා කියලා ඉතින් හිතන්නකො දෙක වසර කෙල්ලෙක්ට ලියුමක් ලියලා කොහොමද ගෙදර යන්නේ ඉවරයිනේ මම ගියේ පට්ට බයේ හැබැයි ලොකු ප්‍රශ්නයක් වුණේ එයාලා ඒක අර පොඩි කෙනෙක් කරපු පොඩි කාලේ ඉඳලා තිබිලා තියෙනනේ පොඩි හැම්ඩන් වැඩ තිබ්බ හැම්නේ ඒ කාලේ දැනුත් එහෙමනේ මේ ඉතින් ඒක තමයි ඇත්තටම මගේ අමතක නොවන පනිෂ්මන්ට් ගොඩක් තියෙනවා අමතක නොවන මේක ඇත්තටම ඒක හොඳයි ඉතින් ඊළඟ ප්‍රශ්න
ස්කූල් එක ආසායම විදු පනිශ්මෙන්ට් එක මොකක්ද මගේ පනිශ්මන්ට එක මගේ පනිශ්මට එක ඇවිල්ල මේ ඉතින් මෙහෙමයි ස්කෝල්ට පරක්කු වෙලා ගිහිල්ලා අපිට ඔය තන්න කොල ගලවන්න දීලා තියෙන ඔව් ඒ ඇරන්න මේ පීරියඩ් චුට්ටක් කට් කරල එම ෝෂරූමසිට කට්ටිය කියව ඉන්න හැමෝටම තියෙනනේ අයම ඉඳල ඉතින් මේ හොඳට දළගහන් ඉදල තියෙන සාමානින් ප්‍රින්සිප ෆිස්ටරූම ඉස්සරහම ඕව තමයි ඉතින් තියෙන්නේ කියන මේ ගර්ස්ල කියලා වෙනසක් නෑමක් වගේ මාතිටිය හරි සතුටුයි හරිම සතුට වා නේද ස්කූල් එකේ යාළුවෝ එක්ක තියෙන ජොලිම මතකය මොකක් චොල්ලිම මතකය හැම මතකයක් මොගට ඇත්ත මිස්කෝලි කාල හැම මතකයක් ඉතින් ගොඩක් ජොලිනේ මං හිතනවා ජොලිම මතකය මම මිස්කෝල් සමන බ හැමදීම කර ස්පෝට්සුත් කර හැම තරගටම ගියාද හැම කියන යන ඔක්කොටම කිය නොකරපු දෙයන්න ඒ හැමගේම දක්ෂයකුන් නෙමේ හැබැ ඔක්කට ඉදිරි පත්වෙලා ොක් හරි ගේමක් ගහන්න පුලන්කම තිබ්බ ස්පෝට්ස් ඩාන්සිං අනම්මන හැබැම වැඩිම තනක් දුන්න ඇතරම ඩාන්සිං වලට ගැන අර කිවගේ නැටුම් කාමරකි ලාතල්ල එකක් ඉන්නන කැමති අපි ඉතින් එතකොට ඒ අපේ ඉන්න සෙට්ටැකිට මම පුවරම එත බෙරගහනෙක් කෙන එතකොට අපි ඒ කාලෙ මාර විදිහට එහෙ මාතල් ගත්තා කියන්නේ යාළුව එක ඩාන්සිං රූම් එක ගෙවපු හැම වෙලාවක්ම අපි අරි සතුටින් එක පිස්සු නටනට ගෙවති යාළුවක හැම දේම අපිට තේම නේද හැම මත එතකොට මං හිතන්නේ සතුටුම වෙලාවල් ගත කරේ යාලු එක්ක ඒ යාලුව තාමත් ඉන්නවද තාමත් ඉන්නවා ගොඩක් අය ගොඩක් අයි සමහන්න විදේශගත වෙලා ඒත් තාමත් එකට ආශ්‍රය කරගෙන පටමී පෙරේ දත්තා තව යාලු කම්මන එකට මෙහෙමද තින් එහෙම තමයි යාලුකම් ඇතිවෙන්න හැබැ අර අපේ කාරය බැවලකමත් එක්ක ගොඩක් දුරට අර අඩි චුට්ටත් දුරස්සලා දනවා හැමෝගේ මේමයිනේ දැන්ජී ඔයාගේ ඔන්න අන්තිම ප්‍රශ්නය ආයත් පාරක් ස්කූල් ලයි් එක ලැබුණොත් වෙනස් කරන මතකය මොකක් ආය මට පුළුවන්න මේ මගේ පලනිස්සුකොරම ආදරේ මේ මුලම මගේ මුල්තැන් එතනනේ මුල ඒත් මං හරි ආස ඉළඟට මට හම්බ නිස්කොයි මගේ යාලූටියක්ත එක ආයි මට මූලික ශේනයට යන්න හම්බුලාන මට ඉතින් හරිම ඒක මොකද මට ඒක හම්බෙච් යාලු මගේ සහෝදරය වගේ අපි හතර දෙන අදටත් ඉන්න ඔවු මේ කලිෆ්ටන් බාලිකාව හම්බෙච් අදටත් ඉන්නවා අපි එක එකටම ඉන්න හතර දෙනා ඒ මත්තක ඒකට යන්න ආය මුලට යන්න පුල මං ආය වෙනස් කරනවා එක්වල්සලටම යන මූලික ශ්‍රේණයටම යනවා එච්චරයි ඉතින් ඔන්න අපේ ප්‍රශ්න ටිකන ඉවරයිනේද මගේ තිවරයි මලත් අහන දෙයන්න ඇත්ත මේ සෙක්මට ඇත්තටම හොඳ අපේ ඔහු ඇත්තරම ආයපුව ගෙනනිසන ඒකන ඇත්තට මාර මට මෝෂන් සෙලියට ආවා අපේ ලස්සන මතකයන් මතක් වුණා ඉතින් එක ගොඩක් වටන සෙක්මන්ට් එකක් ඉතිං ඊළඟට අපිට ඊළං සෙක්මට එකට ඇන්ඩ තියෙනවා නේද ඔව් අපි බලු මොකක් බලමු ඊළං සෙක්මට මොකක් ඔන්න ඉතින් අපේ ඊළඟ සෙක්මන්ට් එක තමයි මූඩ් රියක්ෂන් චැලෙන්ජ්. මේක කරන්න තියෙන්නේ අපි එක්කෙනෙක් දාන ක්ෂන් එකට ඒකට සවුන්් එක ඉමිටේට් කරන්න. ඉතිං අපි බලමු අපිට චාන්සස් 3ක් තියෙනවා අපි කොහොම කරයිද කියලා අපි බලමු තමාරයි මේක නම් ඉතින් අපි බලමු කොහොමද කවුද පටන් ගන්න පටන්ගන්න ඕකේ හරි පලවෙනික හායි ඒක තම ඉමිටේට් කරන්නනේ මගේ සවන්්ඩ ඉන්ටේට් කර හරි රෙඩි කන් බ ආක්ෂන් එක දාන්න බයි දෙවනිකත් දෙන්න නාන අඩු අඩු මේ ඕවට නං එන්න එපා ඕක තමයි හරි පරඩිද රෙඩි කෝ ඉන්න රෙඩිනාව කියන්න හරි ගන්නද හරි ගන්න 3 2 1
අඩෝ මේ වට නං එන්න එපා මොකද නනේ දුන්නනේ ඕකේ ඊළඟ එක හරි අනගෙනවා අයියා අමාරු දානනේ හරිද කරන්න අයියා ඔයා කියන්න සරි අන්න අයියා පොඩ්ඩ කාතල් සුපිරි හරි මට දෙන්න අනේ මේ වාගේ නල්ල මලේ නාඩගම් රෙඩි අමුතු වෙනවද මන්ද මේ කිවර එද්දි කොහොම ඇයිද දන්නේ කියලා හරිලා දන්නේ මේ ඔයත් එක්ක ඉඳලා මේ වාගේ ගති ලක්ෂණ මොකද අරගෙන අයියන් අයියන් අනේ මේ වාගේ මේ නල්ල මලේ නාඩගම් හරි හරිද කරනවා අනේ මේ නල්ල මලේ නාටකම් අජ්ජෝ මේ ඉවරෙනකට ලැජ්ජාව පනය ඉවරයි ගේ මොයිසකන්න චීංජනවාගේ මට තේරෙන පටන් ගමද කියදින පටන් ගමද මක කැවුණු වලනික මොකක් කරේ පාරසක ඉදන්න ගොඩා කොහ සුබවේ මේ ඊළඟෙක් ගම් හරි ඊළඟ වාට ඉන්ද මේ අයිසේ ඕට නං එන්න එපා පටන් ගවද අමාරුද නෑ නෑවල නැකරමුකරු 1 2 3 මේ අයිසේ වට එන්ඩ පා නොගැල පෙන්න්න කරන්න මම ගැලපුුණා ඊලාඟකට යන්නේ අන්තිමගෙන කන්ද කරන්නේ කදේ දන්න සීරෙස් ඇදන්නන්නේ ඇයිවාට මගේ ආදර තේරුම් ගන්න බැර රෙඩිද රෙඩි සමන් කරනවා 3 2 1 ඇයිවාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි කෑව ඇයි අපිට වෙනසක්න කරන්න අවුති මන්තවට තේරුණා අනි අවුද නෑ නෑනේ නෝදරයා කියල දන්න ඉතින් ඔගොල්ලො කියන්න කොහොමද ඒ ගන්න වලට දැනෙන්නේ කියලා ඉතිං එහෙම තමයි අපේ මේ සෙක්මන්ට් එක ඉවර වෙන්නේ ඉතිං ඔන්න තවත් සෙක්මන්ට් දෙකක් ඉතුරුයි අපි ඊළං සෙක්මන්ට අර තියමු නේද ඉක්මනීය හරි අපේ ඊළඟ ගේම එක ඇවිල්ලා ගෑනු පිරිම් මල් පලතු ඕක අපි කොහොමත් කරන එක තියෙන අපිට හැව මෙහෙම එක අකුරකට දෙන්නේ තප්පර තිහයි අපේ කරුවකින් අකුරක් දෙනවා ඒ අකුරට තප්පර තිහයි දෙන්න මේ ටික ලියන්න හැබැයි එකම දේ ලියන තිබ්බොත් 5යි ලකුණු හම්බ වෙන්නේ නැත්තම් 10ක් ලකුණු හම්බෙනවා අර ඉස්සර රූල්ස් තමයි හරි එහෙනම් පටන් ගමුද පටන් ගමු හරි එහෙනම් යා ක මං ඉවරයි හරි අන්වරයි හරි වෙලාට හරි මං කියන්නද ගෑනම් කලනි කමලා ඔය කිය කමල් ඔයාගේ කසු නැතින්ද ටක්ගාල දාන්න මල මල ඇවිල්ලා කඩුපුල් කහමල් හරි නිදහය හරිනේ හරියටම ලියන හරි හරි කජු කිතුල් අනිය සත්තු කෑදැත්ත කපුටා ගම කෑගල් කැකිරාව ගම්බූ ඊළඟ අපිට ඊළඟා ගුරත් දෙන්න මං ඉවරයි ඉවර හරි ඔයා කිය වසන්ති වරුණි හයයි වගීෂ වරුණි
වරාමල් වරම් ඒක ඔව්. අයිෂෝ අයියෝ පහයි හ්ම්. පළතුරක් මතක් වුන්නේ වරක අයිෂෝ බින්දුවයිනේ සත්තු වල්ලි කුකුල්ලා වේය. වේය හරි ගම වරකපොල වාරිය පොල ළඟින් ගිහිල්ලා ඔහු තව පොඩ්ඩක් හරි මම පරදී වගේනේ ඔව් ඉතින් කොහොමද ඒක ලියලා නෑ හරි හරි ඊළඟට බලමු තව තියෙනවනේ අම්මෝ හරි හරි ද ද නේ අන්තිමාකුර ෂී පරදී වගේ මේ හරි මට අහන්නත් ප්‍රශ්නයක් තියෙනවා අන්තිමකුරු ලිව්වේ නෑනේ වචන ලිව්ව අන්තිමකුරු විතර ලිව්වේ නෑ අවුල නෑ සමාව දුන්නේ හැකිනේ එහෙනම් කමන්නේ හරි හරි ටක් ගාලා ඕකේ හරි කාවා කියන්න මුලේ දසුනි දමයන්ති දසුන් දසුන් දවිදු මේ ඇත්තට ලියලා නේද දවිදු ලේ බොරු කරන්නේ බය වෙන්නේ ධම්මල හරිද දන්නේ මම ලිව්වේ නෑ මට ධම්මල් මතක් වුණා හරිය දන්නේ ලිව්වේ නැද්ද නෑ ලිව්වේ නෑ මම ඔව් ඒක බාර ගන්න පුළුවන්ද? බාර ඒ ගන්න පිළිතුර? පුළුවන්ද කමක් නෑ කියනවා පළතුර හරිතර දම් දං ඔය දං තමයි පහයි. මේකත් දන්නේ සතා දම්නේ දව් දිවිය දලඹුව ගම දං ඕයි දුම්මල දෙන්නේ ඉච්චරලා මතක් වුණේ හරි අපිට දෙන්න හතරවෙනි අකුර අකුර ඕ අමාරුයිනේ නෑ නෑ හරි හරි ඔයා දින ගොඩ ඒ නැද්ද නෑ නෑ දිකම්ම නෑ ගොඩ කියන්න බලන්න උෂානි ඌෂා හරි උමේෂ් උදීෂ උඩ වැඩියාම දාගන්න මේකට මලකමු නේද නෑ පළතුර ඒකත් පනේනෑ උක් හරිනේ මට 10යි සතා උකුස උනහ පුළුව ගම උස්සටකේ පූර බොක්ක අනම ගමත් තියෙනවා හරි දැන්න පස්වෙනි අකුර. තියෙනවා අනේ පස්වෙනි හරි අකුර. අමාරු අකුරු ඕ දෙනවා මේ අකුරු අමාරුයි ලේසින් අපි නම් එහෙම නෙමෙයි ස්කෝර් එකක් දිනේද ලේසි අකුරු දාගන්න. ටක් ගාලා දාගෙන ලේසි අකුරු ඕකේ ඊළඟ ම ම ඕකේ මාතිවර හරි කියන්න බලන්න නම දැනුයි කලින් ඉවර කරලා ඒක ලේසි ටිකක් මනිෂා මල්ෂා මිහිඳු මල්ෂාන් මැංගුස් මල ඒ ඕර වැඩ මානිල් මල හොරක් වෙන්න කොහමද මලක්නේ ඒ පළතුරු වල මලනේ අනිදි පරතුරේ මල එන්නේ මුලින් මැංගුස් මාදම් සතා මැස්ස මපුලුව ගම ඔයා කිය මාරවිල මාතර ගොඩ උපරිම තියෙනවා අපි දැම් බලමුණේ රවන්ස් පාම ඉවරයි ටෝටල් එක එනවා හරි පා කීද අයිය කියන්න නේද මන් 280යි ආවන් 300යි ගමන්න ගමන්න හරි හරි වන්දිනු ම වටිනන්න දුන්න පවහිම ඒක තමයි මට තේරුණා නැත්තම් දුවත්තය මට නලවන්න මා පොඩි චාන්සයක් දුන්න දෙකකට වගේ ඇත්ත දේ පව් කියලක් දන්න අපි ළඟකට යටක් ගා යන්නේ හරි එනම් ඉතිං ඔහොම තමයි අපේ මේ සෙක්මන්ට් එක ඉවර වුණේ අපිට තව එක සෙක්මන්ට් එක ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් අපි ඒකටත් යමු නේද මන්ටිය අපේ ඊළඟ සෙක්මන්ට් එක මොකක්ද අපේ ඊළඟ සෙක්මන්ට් එක තමයි ගෙස් ද සෝන් ඉතිං සංචි මොකක් දෙක වෙන්නේ ඒක වෙන්නේ
මෙන්න මේ බෝල් එක ඇතුලේ තියෙනවා චිට් 4ක්. ඒකේ තියලා සින්දු 4ක් ලියලා තියෙනවා. ඒකෙන් අපි දෙන්නට දෙක දෙක කරන්න තියෙනවා. ඒකෙන් මම ඇඩ් කරනවා. ඔයා ඒක ගෙස් කරලා පෙන්වන්න ඕනේ. නෑ වාගේ ඔයා ඇක්ට් කරනවා මම ගෙස් කරනවා ගෙස් කරනවා. ඔව් ඔයා ගෙස් කරලා පෙන්වන්න. කරමු නේද? ඕකේ අපි එහෙනම් මේ සෙග්මන්ට් එක පටන් ගමු අද චැලෙන්ජ් එකක් දෙන්න බලන් ඉන්නවා මේ බලමු ඉස්සෙල්ලා ඔයා පටන් ගන්න. ඕකේ නෝ ප්‍රොබ්ලම් දැන් මමනේ ගන්න ඕනේ අමාරු එකද ලේසියද? ටිකක් අමාරුයි අයියෝ. හරි ලෑස්තිද මේක විතරද? අයි ගෙස් කරන්න වචන හරි මල් පිපුණාද? හරි වෙන වචනයක් ඕලු නෙමෙයි. මලක නම නෙමෙයිද? මල් මෙහිම ඉන්නේ මල් නෙමා. හරි මල් නෙමෙයි හිතන්න සමාන පදයක් කියන්න. නෑ මල්ලට සමාන පදයක් හරි කරා. කිව්වා අපිට මේ තව එකක් අමතකුණා කියන්න අපිට සින්දුව කියන එක නමක් හරි කියන්න පුළුවන් හැබැයි ඇත්තට මේක කියන කෙනාගේ නම නම් දන්නේ නැහැ. ඔව් මල් පැණි බොන අනේ මල ඇවිල්ල පොළොනද මල් පැණි බොනවද? මම මල අනේ නෑ ළඟට මල ඔන්න මේ මැස් ළඟට ආවිල්ලා එකක් හරි හරි අනේ මලට සමාන වචනයක්. හරි ඔයා මල කියලා හිතන්න. එතකොට ඊයෝ උච්චර කරලා මට වෙන මොකද කරන්නේ? හරි මට නම කියන්න. චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය. ඒත් නෑ. මල්ලට සම්බන්ධයි. ඒකට සතෙකුත් සම්බන්ධයි. මල්වලට එන සතෙක්. මලට සමාන පදයක් හිතන්න මල. අයියෝ අමාරුයි දාන ඔය ටික කරන්න බෑ. සින්දු මං කියන්නේ. කියන්න. කුසුමට ලං වී රොන් ගන්න. බඹරුන් ඈතට ඉගිලා ගියා. බඹර ඉගෙන එක පෙන්නුවේ. කුසුමට ලං වී රොන් ගන්න. බඹරුන් ඒක තමයි මෙතනට එලා මේ රොන් ගත්තේ. හරි. හරි ඔයා. අයියෝ නේ. ඩානි මං ආසු හින්දුවක් ඒක. ලේසි. දෙකක් තියෙනවා දෙකෙන් එකක් පාට ලේසි එකක් නෙමෙයි. හරි ඒක කරන්න බෑ. ඈත ගංගාව නැගින් අන්ද දුවනවා යනවා අනන්තයට යන පාර. හරිද? හරිනේ. දැක්කනේ මීවියා කියාව කියලා වැඩන්නේ. හරි තව දෙකක් තියෙනවා. අනන්තේ දැක්කනේ අනිත් එක කියන්න තිබ්බා. හරි. ලේසි තේරුම් ගත්තොත් ඔබ ඇපල් මලක් වගේ හරි. ඒක කිව්වා මේ ලොකු දෙයක් කරා. අපි ලේසි එකක් කිව්වා. ඊළඟ එක.
එන්න පනින්න නිලාගේ එක හරි බලන්න බැරිද බෑ බෑ එහෙම බන්න බෑ හරි බලන්න හන්ද හඳ පායලා නෑ හඳ වගේ හඳ පානවාගේ ගිලෙන්නේ හරිද ආර්යනේ දැක්කනේ හැකියාව විශාරද කෙනෙක්ගේ තමයි පරාජය පිළිගන්නවා ඔව් මම පිළිගන්නවා මට හැබැයි ඉතින් මා අසම ගායකාවක් සින්දුව ලැජ්ජාව පනයනොටෙන් ගෙදර ගිල්ල තිවල ඉවරයි ඉතින් එච්චර මේ ආසම ගායිකාව කියලා කියන්න බැරි තේරුමක් නැහැ ඉතින් අපේ සෙග්මන්ට්ස් ඉවරයි ඔක්කොම ඉතින් අපේ දැම් ප්‍රෝග්‍රම් එක එන්ඩ එකට ඇවිල්ල ඉන්න නේද ඉතිං ඇත්තරම දුකයි ඉවර කරන්නත් මොකද අපි ලස්සන වෙලා ගත කරන්නේ සංජු ඉතින් කොහොමදවන් මොකද හිතෙන්නේ මේ ඇත්තරම ස්තුති කරන්න ඉස්සෙල්ලාම අප මේකට සම්බන්ධ කරගත්ත මේ කරුව එක සම්බන්ධ කරගත්ත කට්ටිය ඔයාලා හැමෝම ඒකින් පිටිපස්සින්න අය හැමෝටම ස්තුතියි ගෙන අපි ආය පොඩ්ඩි කාලෙට අරන් ගියාවගෙන නේ ඇත්තරම එකන මාරම ඒක සතුටුයි ගොඩක් අය ආය අපිට මුල හැමදේ මතක් වුණා ඇත්තර අපි මුවේ ගොඩක් නේද ඇත්තරම තැංකව ඉතින් හරිම ලස්සනයි ඉතින් ඔව ඇත්තටම මටත් විශේෂයෙන්ම ස්කෝල කාලාය මතක් වුණා කාලේ ආයිත් මතක් වුණා මොකද අපේ ජීවිතය පොඩ්ඩක් ඇත්තනම එහෙම වෙනවා මේ ස්කෝල කාලෙ තමයි අපේ ජීවිතය ලස්සනම කාලේ මොකද අපි කොච්චර වයසට ගියත් අපි මතක් කරලා සතුට වෙන දේවල් අතරේ වැඩිපුරම තියෙන අපේ පාසල් කාලේ මතකයන් මොකද ඒ මතකයන් තමයි මොකද ඒ කාලේ තමයි අපි සතුටින්ම ජීවත් වුණේ හරි සැහැල්ලුවෙන් අපිට තේරුණෙත් නෑ අපි ගෙවන්නේ ලස්සනම කාලේ කියලා ඒක අපි හැමෝටම පොදු දෙයක් ඉතින් ඒ කාලේ මතක් කරන්න ලැබෙන එක ඒක මාරම වටිනවා විශේෂයෙන් මොකද අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඒක අපිට ඇත්තටම ලොකු සතුටක් මේ අපේ පාසල් කාලේ මතක් කරලා ඒ යාළුවෝ අපේ ගුරුවරු විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ පාසල් දෙකේම ගුරුවරු ගොඩක් කැපකිරීම කරාද මේ තැන අපි ඉන්න ඒගොල්ලෝ අපිව ඒ තැනට හදපු නිසා ඒ දුන්නු දඬුවම් හැම දෙයක්ම අපිව තැනකට ගන්න අපිව හදන්න කිසිම දෙයක් තරහට නෙමෙයි ඉතින් ඒ ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න අද අපි තැනක ඉන්නවා ඉතින් යාලට පින යන්න ඕනේ අපේ පාසල් දෙකම ඉතින් වාගේ පාසල වගේම මගේ පාසලත් මම ආයෙත් මතක් කරනවා මගේ පාසල් දෙක මට්ටකොටුව කනිටු විදුහල සහ මාරල සාන්ත සේවියර් විද්‍යාලය ඉතින් ඒ වලින් ලැබු පන්නරේ හින්දා අද අපි මෙතන ඉන්නවා ඉතින් ගොඩක් ස්තුතියි අපේ ස්ටාබැක් ටු ස්කූල් ප්‍රඩක්ෂන් ටීම් එක අපිට හොඳ සපෝට් එකක් දුන්නා ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අපිට ආරාධනා කරාට අපිව මෙතෙන්ට ගෙනල්ලා මේ අපිට දුන්නු මේ අත්දැකීමට ඉතින් මම හිතනවා බලපු ඕගොල්ලොත් මේක එන්ජොයි කරන්න ඇති කියලා ඉතින් ඔයාලගේ අදහසුත් අපිට දෙන්න පහලින් කමෙන්ට් කරන්න ඔයාලට දැනෙන දේ ඔයාලට දැනෙන දේ කියන්න ඉතින් මතක් කරනවා ඔයාලගේ අනිවාර්යයෙන්ම ස්ටාබැක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එක සබස්ක්‍රයිබ් කරන්න ඉතින් ඔන්න එහෙනම් අපි අවසානයට ඇවිල්ලා ඉන්නේ නේද මේ ඔයාගේ ටික්ටෝක් ඉන්ස්ටා අපි ඒකත් අනිවාර්යයෙන් ඉතින් ඔව් මම සෝෂල් මීඩියා යූස් කරනවා Facebook Instagram TikTok Facebook ඉන්නවා යසිරු විමුක්ති Instagram යසිරු විමු TikTok ඉන්නේ විමු ඔව් එතකොට වායි කොහොමද මගේ ඉතින් Facebook ඉන්ස්ටා TikTok තුනෙන්ම සංජු හසරංග තමයි එකම නම එකම නම් එතකොට වාගේ වැඩ කොහොමද වැඩ ඉස්සරහට මගේ දැන් ටෙලිග්‍රාම 3ක් යනවා ඒ තුනෙන් මගේ ගොලු කැරක්ටර් එක දැන්නම් කතා කරන්න පුළුවන් මට ගොලු වුණාට ඒකෙන් ඉදිරියට මුලදි ගොලුවේ හැබැයි මට ඒ ටෙලිග්‍රාම එක තමයි මට ඒකේ හැම අපේ ක්‍රූ එකේ හිතා මට මාර සපෝට් එක කෙනෙක් ගොලු කැරක්ටර් එකක් කරන ලේසි නෑ මාර චැලෙන්ජ් එකක් ඉතින් දැන් මා ටික හොඳ තැනකදී මාව අරන් ඇවිල්ලා තියෙනවා ඉතින් ඒකේ වැඩ කටයුතු ඉස්සරහට තව ටෙලි එකක් එන්න තියෙනවා ඒවත් කරන් ඉදිරියට හිමින් ගමනක් ඉතින් යනවා අයියගේ සතුටුයි මගේ තරමං කිව්වාගේ මම ITN එකේ රාග ටෙලිග්‍රාම එකේ මේ වේදයක් කරනවා සහ YouTube සීරීස් දෙකක යනවා තව චිත්‍රපටයක වැඩ ආරම්භ කරන්න නියමිතයි කඩහපල උන්වහන්සේ ඉතින් ඒකත් ටිකක්
ලොකුවට යන්න තින වැඩ ලංකාව ඉස්සරට බලාපොරොත්තෙන්න්න පුළුවන් ඉතින් දැනට වැඩ කටයුතු එහෙම තමයි මගේ ඔයාගේ ඉදිරි කටයුතුවලට මගතිය සුභ පතනවා ගොඩක් ස්තුති ඔයාටත් සුභපතනවා දක්ෂ රංගන ශිල්පිනියක් ඉතින් වාට මතක් කරනවා ඉස්සරා වැඩත් මදින් කරගන්න සුභ පතනවා ඉතිං ඕගොල්ලන්ට අපි මතක් කරනවා රැඩිලයින්න නිතරම අපේ ස්ටාබක් ස්කූල් ප්‍රෝග්‍රම් එක අපි වගේම තව ආටිස්ල ගොඩක් ඉස්සරහට එකතු වෙන්න ඉන්නවා ඉතින් ඕගොල්ලු අනිවාරෙන් මතක් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉතිං එහෙනම් අදට අපි සමුගන්නවා ඉතින් අපි ගිල්ලන්න බයි